හරි පුතා. මේ දැන් කරන්න යන පාඩමේ නම මොකක්ද කියලා ඔබ බලා ගන්න. right? Anything, nothing, something, everything. Anywhere, nowhere, somewhere, everywhere. Anybody, nobody, somebody, everybody. right? ළමයි මේ පාඩමේ නම indefinite pronouns. පැහැදිලිද? මොකද්ද පාඩමේ නම? indefinite pronouns. එතකොට ඔය හතර යනවා තුනක් තියෙනවානේ. ඒ තුනෙන් පළවෙනි එක දාන ක්‍රම තියෙනවා. දෙක දාන ක්‍රම තියෙනවා. තුන දාන ක්‍රම. හතර දාන ක්‍රම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට for example something කියන එක ගත්තොත් දාන්නේ වාක්‍යයක positive answer එකට සහ මේ question form එකට. හරි? පැහැදිලිද? ඔයා මොනවා හරි කෑවද? Did you eat something? හරි? ඔයා මොනවා හරි කාලා තියෙනවා. You have eaten something. ඒ විදිහට හතර එනවා එන ක්‍රමවේදයක් තියෙනවා. වාක්‍ය රටාවල දාන පොසිටිව් වාක්‍ය වලට වෙනම දානවා, ක්වෙස්චන් වාක්‍ය වලට දානවා වෙනම ඒ විදිහට තියෙනවා. පැහැදිලිද? නැතුව දැන් පාඩමේ නම දන්නවනේ indefinite pronouns. නැතුව ඕවා තැන් වලින් මේ පොඩ්ඩක් මට වාක්‍යයක් කියලා වුණනම් ගසලා දාන්න පුළුවන්. There is something on the table. මොනවද තියෙනවා මේසෙ? There is something under the bed. හරි? There's something in your hand. right? එහෙම කිව්වට හරියන්නේ නැහැ පුතා. පැහැදිලිද? right. ඔය හතර ඒවා තියෙන කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොකක්ද ඒ තුන? anything, nothing, something, everything. Anywhere, nowhere, somewhere, everywhere. Anybody, nobody, somebody, everybody. පැහැදිලිද? ඉදිරි lessons වලදී මේවා පිළිවෙලට කරනවා. පළවෙනිට ගන්නවා anything කියන එක දාන්නේ මොනවලද anything එක. right? වාක්‍යයක මොන ඒවට දාන්නේ? question වලටද, negative questions වලටද? ඒ විදියයි. පැහැදිලිද? right. අපි ඉදිරියේදී ඒවා කරනවා. right. all right.